අදත් ඔයාලට ගොඩක් වැදගත් මාතෘකාවක් අරගෙන තමයි එලික්ස් ස්කින් ක්ලිනික් YouTube නාලිකාවෙන් මම ඇවිත් ඉන්නේ. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වර්ගයක් මොනවද කියන එක. ඔයා මොනතරම් මිල අධික ක්‍රීම් වර්ග අරගෙන එහෙමත් නැත්නම් සීරම් වර්ග අරගෙන ඔයාගේ ස්කින් එකේ ඇප්ලයි කරත් කිසිම ප්‍රතිඵලයක් නැද්ද? එහෙම ප්‍රතිඵලයක් නැති වෙන්න ප්‍රධානම හේතුවක් තමයි ඔයාගේ සමේ වර්ගයට නොගැලපෙන ප්‍රොඩක්ට් එකක් ඔයාලා භාවිතා කරනවා වෙන්න පුළුවන්. අද මේ වීඩියෝ එකෙන් මම කතා කරනවා ඔයාලට කොහොමද ඔයාලගේ ස්කින් ටයිප් එක ගෙදරදීම අඳුර ගන්න පුළුවන් ටෙක්නික් එකක් පිළිබඳව. ප්‍රධාන වශයෙන්ම කතා කරද්දී අපේ සමේ වර්ග පහක් තියෙනවා. මොනවද මේ වර්ග පහ? අපි එකින් එක විස්තර ඇතුව කතා කරමු. පළවෙනි සමේ වර්ගය ගත්තාම අපේ සාමාන්‍ය සම. ඒ කියන්නේ අපේ normal skin එක. සාමාන්‍ය සමක් කියලා කියන්නේ හරිම perfect skin එකක්. මේ සාමාන්‍ය සමක් තියෙන කෙනෙක්ගේ අපිට කිසිම තෙල් ගතියක්, හැමේ වියලි බවක්, මේ කිසිම ලක්ෂණයක් දැක ගන්න හැකියාවක් නැහැ. හරිම කම්ෆර්ටබල්, හරිම ලස්සන සමක් තමයි මේ අයට තියෙන්නේ. දෙවෙනි ස්කින් ටයිප් එක මොකක්ද? ඒ තමයි අපේ වියලි සම. වියලි සමක් තියෙන කෙනෙක්ගේ අපිට ස්කින් එක දිහා බලුවහම බලා ගන්න පුළුවන් ස්කින් එක ගොඩක් තදයි. ඒ වගේ සමහර ඩ්‍රයි ස්කින් තියෙන අයගේ අපිට නිකන් හැම ගොඩක්ම ඩ්‍රයි වෙලා නිසා කොරළ ගතියක් වගේ බලා ගන්නත් පුළුවන්. ඉතින් මේත් එක්කම හැම ෆ්ලේකි එහෙමත් නැත්නම් මේ වියලි හැම ගැලවී යාමක් දකින්නට පුළුවන්. තුන්වෙනිව අපි කතා කරමු ඔයිලි ස්කින්. එහෙමත් නැත්නම් තෙල් සහිත සම ගැන. තෙල් සහිත සමක් කියන්නේ නිතරම දිදුලන සමක්. නමුත් එහි තෙල් ගතිය වැඩි. ඒ කියන්නේ අපේ සීබම් වැඩියෙන් මේ සමේ නිපද වෙනවා. ඒ වගේම මේ සීබම් නිෂ්පාදනය වැඩි නිසා කුරුලෑ වගේ තත්වයන් මේ සමේ ඇති වෙන්න ඉඩකඩ වැඩි. ඊළඟ සමේ වර්ගය තමයි මිශ්‍ර සම කියලා කියන්නේ. මේ කම්බිනේෂන් ස්කින් එකේ අපිට දකින්න පුළුවන් T-zone එක. ඒ කියන්නේ අපේ නළල, නහය, නිකට මේ කියන ප්‍රදේශයන් ඔයිලි ගතියෙන් යුක්තයි. ඒ කියන්නේ තෙල් සහිත සමක් තමයි මේ ඒරියාස් වල අපිට බලා ගන්න පුළුවන්. නමුත් කම්මුල් දෙක ගොඩක්ම වියලිලා. අවසාන වශයෙන් අපිට දැක ගන්න පුළුවන් sensitive skin. ඒ කියන්නේ සංවේදී සම. මේ සංවේදී සම ගොඩක් වෙලාවට හරි ඉක්මනට රතු වෙනවා. ඒ වගේම කසල ගතිය, දැවිල්ල ගතියක් තියෙන්න පුළුවන්. මේ සංවේදී සමක් තියෙන කෙනෙක්ට ගොඩක් වෙලාවට එක එක වර්ගයේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් නිතරම භාවිතා කරන්න බෑ. අලුත් නිෂ්පාදනයක් භාවිතා කරනවා නම් ඒ අය එයාලගේ සම පිළිබඳව ගොඩක් සැලකිලිමත් වෙලා එයාලගේ ප්‍රොඩක්ට් එක තෝරා ගන්න ඕනේ. ඉතින් දැන් ඔයාලට සමේ වර්ගයන් පිළිබඳව හොඳ අවබෝධයක් ඇති. දැන් අපි කතා කරමු ගෙදරදීම කොහොමද ඔයාලගේ සමේ වර්ගය අඳුනාගන්නේ කියන එක. ඉතින් පළවෙනියෙන්ම කරන්න තියෙන ෆේස් වොෂ් එකකින් එහෙමත් නැත්නම් ගොඩක් මෘදු soft cleanser එකක් භාවිතා කරලා හොඳට වොෂ් කරගන්න ඕනේ. ඒත් එක්ක පිරිසිදු තුවාලයකින් හොඳට තෙත මාත්තු කරගන්න ඕනේ. ඉතින් දැන් ඔයාලට තියෙන්නේ විනාඩි 30ක් පැයක් අතර ප්‍රමාණයක් ඉවසීමෙන් බලාගෙන ඉන්න එක. හැබැයි ඔයාලා මේ ටයිම් පීරියඩ් එකේ තුලදී කිසිම ප්‍රොඩක්ට් එකක්, ඒ කියන්නේ සීරම් එකක්, ක්‍රීම් එකක්, මේ කිසිම දෙයක් ඔයාලගේ සමේ ඇප්ලයි කරන්න බෑ. මේ කිසිම දෙයක් ඇප්ලයි කරන්නේ නැතුව තමයි ඔයාලගේ සමේ වර්ගය ඔයාලට හරි විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් පැයකට වගේ පස්සේ ඔයාලට පුළුවන් කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් ඔයාලගේ සම හොඳට නිරීක්ෂණය කරන්න. එතකොට ඔයාලගේ T-zone එක, ඒ කියන්නේ නළල, නහය, නිකට මේ කියන ඒරියාස් වල තෙල් ගතිය තියෙනවා නම්, ඔයාලගේ කම්මුල් දෙපැත්ත වියලිලා තියෙනවා නම්, කම්මුල් දෙපැත්තේ කිසිම ඔයිලි ගතියක් නැත්නම් ඒ කියන්නේ මිශ්‍ර සමක්. ඒ වගේම ඔයාගේ ෆේස් එකේ ගොඩක් ඔයිලි ගතිය, ඔයාගේ ෆේස් එක ගොඩක් දිලිසෙනවා නම් ඔයාලට තියෙන්නේ තෙල් සහිත සමක්. මේ මොකුත්ම තත්ත්වයක් නැතුව හරි ලස්සන කම්ෆර්ටබල් ස්කින් එකක් ඔයාලට තියෙනවා නම් ඔයාලට තියෙන්නේ සාමාන්‍ය සමක්. ඒ වගේම ඔයාගේ කම්මුල් රතු වෙලා ඔයාලට දැවිල්ල ගතිය මේ වගේ දෙයක් තියෙනවා නම් ඔයාලට තියෙන්නේ සංවේදී සමක්. ඉතින් මේ ආකාරයට ඔයාලට පුළුවන් ගෙදරදීම ඔයාලගේ සම පරීක්ෂාවට ලක් කරන්න. ඉතින් මේ වීඩියෝ එකේදී මම ඔයාලට පොඩි ටිප්ස් දෙකක් දෙන්න හිතුවා. ඔයාලගේ ස්කින් ටයිප් එක එහෙමත් නැත්නම් අපි මේ කතා කරපු සමේ වර්ගය තීරණය වෙන්නේ ගොඩක් වෙලාවට අපේ ජානත් එක්ක. නමුත් සමේ තත්වයන්, ඒ කියන්නේ කුරුලෑ තත්වයන්, එහෙමත් නැත්නම් සමේ රැලි වැටෙන ස්වභාවය, මේ කියන දේවල් තීරණය වෙන්න පුළුවන් කාලගුණික තත්වයන් හේතුවෙන්
අපි භාවිතා කරන ප්‍රොඩක්ට්ස් හේතුවෙන් මානසික ආතතිය වගේ තත්ත්වයන් නිසා මේ සමේ තියෙන තත්ත්වයන් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ මේ අද තියෙන සම ටික කාලයක් යද්දී අපි වයස්ගත ස්වභාවයට යද්දී කාලයත් එක්ක සම වෙනස් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි අවුරුද්දකට සැරයක්වත් මේ ස්කින් ටෙස්ට් එක කරලා අපේ සමේ වර්ගය අපි අඳුන ගන්න ඕනේ. ඉතින් ඒත් එක්ක අපි යූස් කරන ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් මොයිස්චරයිසර්, ඩේ ක්‍රීම්, නයිට් ක්‍රීම්, සීරම් මේ වගේ දේවල් වෙනස් කරගන්න වෙනවා. සමහර අය දැන්ටත් කියනවා ඇතිනේ අපි භාවිතා කරන ප්‍රොඩක්ට් වලින් කිසිම ප්‍රතිඵලයක් නැහැ කියලා. ඒ සමහරක් විට අපි භාවිතා කරන ප්‍රොඩක්ට් එක අපේ සමට නොගැලපෙන නිසා වෙන්න පුළුවන්. අපි අපේ සමේ වර්ගයේ නොදැන මේ ප්‍රොඩක්ට් භාවිතා කරනවා වෙන්න පුළුවන්. ඔයාලටත් පුළුවන් දැන් ගෙදරදීම ඔයාගේ සමේ වර්ගය හඳුනාගෙන ඔයාට ගැළපෙන ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් භාවිතා කරලා ලස්සන සමක් රැකගන්න. ඉතින් එලික්සර් ස්කින් ක්ලිනික් YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. ඔයාලගේ යාළුවන්ටත් share කරලා තියාගන්න. ඔයාලට මේ වගේ tips ගොඩක් ඉස්සරහට දැනගන්න පුළුවන්.